සුබේ ආතල්ලක් දෙනවා. පහ දෙනවා දෙරි ගහන ආතල්ලයක්. Good morning. කොණ්ඩබල පොඩ්ඩක් පිළිවෙලයි නේ. ඉන්නම් මේ විදිහට දිලි කතාවේ. Good morning. අද දවස නම් day 17 18 වගේදී මතක නැහැ. ඉතින් අද උදේ පාන්දර ගෙන් 9 ඉස්සරහින් 10 වගේ ඇති. අද අපි සිනමන් ලයිෆ් එකේ Dubai Property Expo marketing and consultation part එක කරනවා and also we are doing the content part. ඉතින් අද අපේ ටීම් එක ගිහලා ඉන්නේ. මම දැන් තමයි එන්නේ ජනිතුයිමයි. වැඩේ පටන් ගන්න තියෙන්නේ. ඇත්තටම අද අපි ඉන්නේ සිනමන් ලයිෆ් එකේ Dubai Property Expo 2026. අද අපි leading Dubai leading developers ලා පස් දෙනෙක් එක්ක තමයි අද අපේ වැඩ ටික වෙන්නේ. මොකද all the Sri Lankans who are interested to invest in property, invest something in Dubai, they have a chance to invest in their properties. I think අද ඒක තමයි මෙතන වෙන්නේ. ඔයාලට without income tax, without wealth tax properties ගන්න පුළුවන් Dubai වල. ඒක වැඩේ තමයි අද මෙතන ඉන්නේ. අපි අද partner ලා ඉන්නේ Dubai වල ඉන්න largest brokerage company එකත් එක්ක. So I think අද දවසේ මුල් half එකේ එහෙම තමයි වෙන්නේ. Asking me as well. ada steps count එක කීයක් යද්ද? steps count එක බස් steps count එක. මෙසේ ada steps count එක කීයක් යද්ද? 20,000 minimum. 20,000. ඕන වැඩි විද්ද නෑනේ. එයාට දැන් ෆයින්. 2000. එච්චර නෑ 250ක් වගේ. 250 නෑ 100ක්. done for the day ද? නෑ තව එකක් තියෙනවා එක වැඩ. එයාපෝට් යන්නත් තියෙනවා. අපි ඇකියුරේට් වැඩ ටික ඉවර කළා. අද ස්ට්‍රෙන්ත් කැම්ප් එකේ පික්නික් ඉවෙන්ට් එකක් යනවා. ඒකට පොඩි හෙල්ප් එකක් දෙනවා. මොකද්ද වෙන්නේ කියලා අප්ඩේට් එකක් බලන්න. අපි ආවා. ඔය කෑ ගන්නවනේ අක්මක්. පේන්නේ නැහැ කොහෙද ඉන්නේ කියලා තමයි. මේ යාළුවෙක් බස් ගන්න ආවා. යා මේ ගමනක් යනවා. අපි තව සපෝටින් පාර්ට්නර්ස් ලත් එක්කන් මග එක්ක යන්න. එහෙනම් හෙට හම්බෙමු. මේ අද යනවා හෙට එනවා. අද ගිහලා මේ අද යනවා අපි ආව හෙට හම්බෙමු. එහෙනම් ජය වේවා. බයි. අසීමත් දාන්නවා. දැන් අපි තවරකට යනවා. කන්න දෙත් දාලාද? මියා සංදීපණිය. යා පොඩ් ගිල්ලා ආවා. ඇවිල්ලා ඩිනර් එක පොඩ්ඩක් අතර පොඩි වෙලාවක් ඉඳගත්තා. දැන් ආයි අපි කරන කොන්සර්ට් එක ඉවරකට ආටිස්ට් කෙනෙක් ඉවරකට අපි යනවා ආයි එයාපෝට්. unexpected but කමන්න ගිල්ලනවා පොඩ්ඩක් රිලැක්ස් වෙන්න නම්බු ඉදා ගෝ ඒ ෆොටෝ අඩෝමු ඒක සබ්ස්ක්‍රයිබ් කරන්න ඕනේ තුන් දෙනෙක් ගන්නව නන්ද රෑ 12යි 1යි වෙලාව කොස්තා යන්න කලින් අල්ල ගන්න ඕනේ බෙහෙත් වලට නැත්තම් අපේ ටිකට් සේල් එක කරන් හම්බෙන්නේ නැහැ ඉතින් වෙලාව බලන්න නැතුව වොයිස් සෙට් එකම ආවටක් ගාලා කන්ටෙන්ට් එක කරගෙන සුබේ ආතල්ලක් දෙනවා. පහ දෙනවා දෙරි ගහන ආතල්ලයක්. ඉතින් ආඩිස්ලා 40ක් 50ක් ගන්නවා කියන්නේ ඉතින් ගෙදර වගේ සීන් එකක් SMS සීන් නැහැ. අපි ඔයාලා හිප් හොප් පානනමසෙන් අනිවාර්යෙන් උඹේ ෆේවරිට් ආඩිස්. එතන ඉන්නවම තමයි. හරිද?
ලොයත් ඉතින් එන්න සිග්මාටත් ගහලා පටන් ගන්නනේ. තිග්මාට ගහලා පටන් ගන්න ඒක වෙනම සීන් එකක් තියෙන පොඩ ඇවිල්ලා බලන්න. මේ ෆෙස්ටිවල් එක මේ කොන්සර්ට් නේ it's not a, yeah, it's not a concert, it's a festival actually. The concert doesn't start at like 9 in the morning and ends up at like 1 a.m. You know, it's a festival, so you have food, you have so many things to do, and artists will be playing in the concert as well. So pull up, buy tickets, enjoy. Get the tickets and watch Help the culture, help hip hop. You know, that's what's up. Yeah. ද වෙලාව උදේ 3යි ෆයිනලි අපි බෙහෙත් කොන්සර්ට් එකේ වැඩ පටන් ගන්න තියෙන්නේ. ටිකට් සෝල්ඩ් අවුට් කරන්නේ තමයි සෝල්ඩ් අවුට් කොන්සර්ට් එකක් ගන්න තමයි අපේ ගෝල් එක. ඉතින් අද අන්තිම මොහොතේ කොස්තාවයි ප්‍රභාවයි අල්ල ගන්න ඕන. මොකද කොස්තාද ෆ්ලයි කරනවා ෆින්ලන්ඩ් යනවා. ඉතින් ආ එන්නයි කොන්සර්ට් එකට ඊට කලින් අල්ල ගන්න ඕන නිසා වෙලාවක් හම්බුන්නේ නැහැ. යාගේ වැඩ එක බිසි වෙලා අන්තිම මොහොතේ එයාපෝට් එකට ගිහලා එයාපෝට් එක යන්න කලින් තමයි අල්ලගත්තේ. ඉතින් බේත් පේජ් එකෙන් ඒගොල්ලන් කොන්සර්ට් ඔක්කොම වීඩියෝස් රීල්ස් ඔක්කොම බලා ගන්න පුළුවන්. අද 3යි වෙලාව. ඉතින් කමිට්මන්ට් එක අපි වැඩක් බාරගත්තත් අනිවාර්යෙන් ඒක දෙනවා වෙලාවට. ඒවා අපි වැඩි බලන්නේ නැහැ. මොකද එන්ඩ් රිසල්ට් එක අනිවාර්යෙන් ක්ලයන්ට් සැටිස්ෆයි කරන එක. ඉතින් මේ 3ට මොකද කියන්නේ දැස 3යි වෙලාව. හෙට උදේ 8ට ආයි වැඩ 9ට. ගෙදර යද්දි 4 වුණොත් 5 6 7 පැය 3ක් නිදාගන්න තියෙනවා. අවුලක් නැහැ. පැය 3ක් කියන හොඳ ගානක්. පැය 3ක් කියන හොඳ වෙලාව. එහෙනම් good night. ජය වේවා.